කලින් වීඩියෝ එකේදී මල් වතු ඔය හරහා නිර්මාණය කරලා තිබුණු ගල් පාලම අපි බැලුවා. දැන් මේ පෙන්වන්නේ හාල් පාන් ඇල හරහා. හාල් පාන් ඇල හරහා නිර්මාණය කරලා තිබෙන කුඩා ගල් පාලමක්. බලන්න කලින් ගල් පාලම ඔයක් හරහා නිර්මාණය කරලා තිබුණා. මේ ගල් පාලම නිර්මාණය කරලා තිබෙන්නේ ඇලෙන් එහාට යන්න. කලින් වගේ විශාල පාලමක් නොවුනත් ඊටාම මනා ලෙස තාක්ෂණය භාවිතා කරමින් මේ පාලමත් නිර්මාණය කරලා තියෙනවා අපිට දකින්නට පුළුවන්. පරණ ඇල හරහා මාරු වෙන්නට මේ තියෙන්නේ පරණ ඇල හාල් පාන් ඇල කියන එක. මේ හරහා මාරු වෙන්න තමයි මේ හරහා යන්න තමයි මේ ඓතිහාසික ගල් පාලම නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙනකොට මේක කඩා වැටිලා නැවත ගොඩ නැගිය යුතු තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඔයාලට මෙතන පෙන්වන්න ඕන නිසා එහෙන් මෙහෙන් ගල් උඩින් පැනගෙන ගිහිල්ලා මම මේ පටිගත කිරීම කරගත්තා. දැන් අලුතින් නිර්මාණය කරන ලද ඇල තමයි මේ තියෙන්නේ. මේ ඇල හරහාත් මේ පාලමම තමයි එහා පැත්තට යන්න පාවිච්චි කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ වෙනකොට මෙතන පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ මේ ගල් පාලම නැහැ. ප්‍රතිසංස්කරණය කළ යුතු තත්වයේ තමයි තිබෙන්නේ. මේ තියෙන්නේ අලුත් ඇල. මීට කලින් මම පෙන්නුවේ පරණ හාල් පාන් ඇල. ඔයාලා අනුරාධපුරයේ ඉඳලා මේ ගල් පාලම බලන්න තූපාරාමය අසලින් එනවනම් ඒ පාර දිගේම එනකොට ඔයාලට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මේ හාල් පාන් ඇල හරහා නිර්මාණය කරලා තිබෙන මේ ගල් පාලම. මේ ගල් පාලමත් පහු කරලා වෙල්යාය දිගේ ඉදිරියට යනකොට තමයි මල්වතු ඔය හරහා නිර්මාණය කරලා තිබෙන මහ විශාල ගල් පාලම. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේදී මම පෙන්නපු ඒ ගල් පාලම දකින්න ලැබෙන්නේ. මේ පිළිබඳව තොරතුරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ මේ දැන්වීම් පූර්ව නිර්මාණය කරපු අය තොරතුරු සඳහන් කරලා නැහැ. ඒ නිසා මේ ගමේ හිටපු පොඩි ළමෙක් ඒකට විසඳුමක් දීලා තියෙනවා. මම මේ විසඳුම වලට තව ටිකකින් පෙන්නනවා. ගල් පාලම බලන්න එන අය මුලින්ම දකින්නේ මෙන්න මේක. එයාලා හිතනවා මේක තමයි විශාලම ගල් පාලම කියලා. ඒ නිසා මේ කුඩා ගල් පාලම බලලා ඒ අය ආපසු හැරිලා යනවා. මේකට විසඳුමක් විදිහට මේ ගමේ හිටපු කුඩා ළමෙක් ලොකු ගල් පාලම ඉදිරියෙන් කියලා මේ බෝඩ් එකේ යටින් ලියනවා. පුරාවිද්‍යාවට අනුව මේක වරදක් වෙන්න පුළුවන්. පුරාවිද්‍යාවටත් අමතක වුණු මේ අත්‍යවශ්‍ය දැනුවත් කිරීම සිදු කරපු මේ දරුවා කළ යුතු දෙයක් කළා කියනයි මගේ හැඟීම.